සුසන්තයි ඒ කඩු කෝට්කාරයෙක්ව පොඩ්ඩක් චූටක් බය කරන්නේ. හරි බං වැඩකට තමයි ගියේ. ඒත් මම ගෝල් එකක්වත් ආන්සර් කරන්න බෑ කියන්නේ බං. මේ වල්ලේ හිර කොල්ල. හරිනේ බං. මතකනේ ගඩාවිය අයියේ කිව්ව ඇන්ටලා ගෙවල්ලට යන පාරේ ගෙවල් තියන්නේ කියලා. මේ මල්ලිලා එක්ක ආපු යාළුවෙක් නැති වෙලා වුණේ. මැරිලා? උඹලට තාම තේරෙන්නේ නැද්ද බං මං කියන දේ හරි කියලා? මාත් කියන්න බං අපි පොලිසියට යන් ගියා. අපේ වැඩ කවදාවත් චක බ්ලාස් වෙලා නෑ අයියේ. නෑ රොබරියක් තමයි ඉතින් අය. නැද්ද බං? යන් අයි මේ වැඩෙත් එමය අයියේ. මොන්න අයිතියක් ඉතියක් තියෙනවා. තෝරනෝද යකමට නීතිය උගන්නන්න? බාල්ලා. වාහනේ කැඩිච්ච වෙලාවේ ඇන්ට ගියා බාසුන් නැහැල එක්කන් එන්නේ. ඌනේ. ඌව හොයන්න ගියා අපේ උන් දෙන්නේ. උන් දෙන්න. ඉතින් මේ විකාර කියවන්න එපා බා. හම්බාර යන එක අපිට කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි මේ වැඩේ බලන්න ඕන. වාහනේ අසල මුල නෑ චෙක් කරන්න. නෑ සර් අපි මේ ටික්කනයි කියලා පුඩු බෙදනවත් දන්නේ නෑ. හාමුදුරුවෝ මල්ල නෑ සර් මේ බටවාගෙන ඉපියා. අපි ඉවරයි බං. බඩු තියනද? කසිප්පු. තොපි කැම්පස් වල කසිප්පු දෙයක් ගහන්නේ. අපි එහෙදි බීපුවසේ ඔය. එහෙදි බීපුව. නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම. රලාමි. ඉපේ රතා ගන්නවා. අයිලගේ ගෙවල් ළඟම කුවට ටිකක් දුරයි නේ. ඉතින් කලබල කරන්න එපා. කොහොමද උඹලා එක බේර ගන්න බලමු. මේ වෙව් මේ ගෙන්නන්නේ මේ අය කියන්න බෑ බං ඇන්ටනි අනිකුත් මේකට ඇත්තනේ. අර දෙන්න අපේ ගෙදර. යන්කෝ ඇතුළට. අයියේ මං අර මල්ලිලා එක්කන් ආවා. මාමේ කොයි මාමේ අපේ එක්කිනා? වල දන්නවද මිනිහා කරපු වැඩේ? අනේ අපිට ආරංචි වුණා මාමේ සමා වෙන්න ඕනේ ඉතින් අපිට. කොහෙද තවදලා? අපි නම් මේ කැම්පස් එකේ කැම්පස් ගන්න මොලේ තියෙන මිනිස්සු කරන වැඩ දෝපා. ඒක ඇත්ත මාමේ මේ කොහෙද දැන් ඉන්නවද? ඉන්නවද? අන්න ලොකෝ එකා පිටිපස්සේ මොලේ පෑදෙන ගහයි බඳලා තනිබා. අපි පොඩක් ඕ පොඩ වඩින්න දෙන්න හොයන්න දෙන්න පොඩ වඩින්න. වඩින්න. මේ අපේ එකේ කාව වෙන්න මොකද කියන්නේ? නැත්තම් මොදලක්. ලොකු පුතේ මේ අරන් වලින් ඔය ගොළුවා සුබනේ උඹට ඇටි වෙනකන් ගෑවුවනේ. දැන් මල්ලිලා යවමු නේද? කිසිම මල්ලි මේ මායි ආමිනේ පුතයි මිනිස්පැරිටි වතුර දාන්න කියලා තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ආමිනේ මේ මං ආයි සල්ලි නම් දෙන්න රුපියලක් අතෝනේ ඒව බලාපොරොත්තු වෙන්න බලන්න මල්ලි වැඩක් තියෙන මේ කට්ටියට විඳන් කළා විදිහේ. ඇත්ත මාමේ. ඒකනේ අපිත් ඔය වැස කොට ගන්නවා ඒත් ඔය විදිහට නෙමෙයි. තාත්තේ මේ අර ගොල්ලන් 100 නැතිවා. මොකද මේ තාත්තේ යට ගහන්න එපා. අනේ මගේ මරුණාකට. සුබනේ අපි පුතා පල්ලේ ඉන්නද? මේ මල්ලි දුක් ගෙඩියක් දාගෙන. මේ ඇන්ට නෙමෙයි ඈ? නෑ. අපේ ගමේ ඔම කොණ්ඩේ පොකුටු යුන්නේ නෑ. මං හිතුවේ මේ මල්ලිලා කිව්වම මල්ලිගේ යාළුවා කියලා. පොන්නේ පොකුට උනාට මේ යා නෙමෙයි. අපිට ඒ වැරදුනේ බල්ලෙනින් අපි අයියට ෆොටෝ එකක්වත් පෙන්නුවේ නෑනේ බං. ශිකනේ සුමනයි. මල්ලි. මේ මල්ලිලාගේ යාළුවෙක් නෙමෙයි කියන්නේ. අම්මා අයියෝ එහෙනම් කොහෙද කුඩෙද්ද කොහෙද ටක් ගාලා උදව් කරලා මල්ලි ලියමු එහෙනම් ටක් ගාලා කාලට අරන් යන්න. පුතේ ලොකු පුතේ වලු වතර ජොග්ග කරගෙන ටක් ගාලා. ලියන්න මල්ලි කාලට අරන් යන්න. අල්ලි වරෙන්ගෝ. ඒ බන් ලෙනින් මේ ඇන්ටගේ මෙසේජ් එකක් එවිත් බා මේ මටත් මෙසේජ් එකක් ආවා. බලපන් ඔව් ඇන්ට. මොමිදා මං කියන්න
තාත්තෙන්ටකින් මැසේජ් එකක් කිව්වේ. කාටත් අපි ගන්නන් සියාවක කියවහන්කෝ අපිට කියන්නේ. මේ හපම් බා මට උඹලට කියන්න ලොකු කතාවක් තියෙනවා බා. මේ මැසේජ් එක දාන මේ වෙලාවෙදිත් මේ කියන්න පරක්කුස්. ඒත් මට කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඒක කවුරුත් හිතපු දෙයක් නෙමෙයි උනේ. ඉතින් මම පාරට ආවේ ගෙදර යන්න. උඹලා දන්නවනේ මම කැම්පස් එකට ආවම වැඩි ගෙදර යන්නේ නැහැ කියලා. ඊයේ රෑ මට කෝල් එකක් ආවා. මගේ ගමේ කෙල්ල දම්නු. ඒක ගොඩක් දවසකින් ලෙඩමුණ නැන් නිසා ડોක්ටර් පෙන්නනවා. ඒක බඩ වෙලා බා. මං කවදාවත් හිතුවේ නැහැ ජීවිතේ මේ වගේ තැනකට කැරකෙයි කියලා. ඊයේ කෝල් කරලා කියනවා මම ඒකේ බැඳ නැත්තම් පැහි තෙල් බොනවා කියලා. දීදායි දිවුනේ. මට යන්න වෙනවා බා. එක අවුලකීදි මට තව අවුලක් දාගන්න බෑ බං. මට කවදාවත් සමාව දෙන එකක් නැහැ උඹලා මේ දෙයට. ඒත් මට යන්න ඕන. මේව ගිහිල්ලා හෙට පාන්දර මේක ඉවරගෙන ගමෙන් යනවා. මට සමාවෙන් බං. උඹලා සෙට් එක පරිස්සමෙන් මේ වැඩේ කරපන්. මං ආයේ උඹලට හම් වෙන එකක් නැහැ. ඒ වගේම කොඩියගෙන මගේ වචනයක්වත් පිට වෙන්නේ. Latihan. Excuse me, sir. ඇත්තටම සමාව වෙන්න ඕන සර්. අපිත් මේ හිතපු නැති කරදරේ කරන්නේ අපිත් පොත්තුනේ. සර්ලගේ වෙලාවත් අපරාධේ අන්කස හිතන්න එපා මේකෙම අපි ලොකු වැරද්දක් කරා කියලා. අපිත් වැඩි හිතුවේ නෑ සර්. අපිත් මේ කොල්ලොන් දන්නවද සර්? පොඩ්ඩක් විනෝදෙන් ආවේ. මේ දවස්වල ඇත්තටම කට්ටියටම අමාරුයි සර්. අමාරුවෙන් ඉන්නේ. වැඩි උඹත් හිතන්නේ නැත්තම් අපේ ලොකු ගානකුත් නැහැ. පොඩි ගානක් තියනවා තියාගන්න සර්. තෝරනද යකෝ මට පගාව දෙන්න. ජිප් එක නානේ මූව අතුල දාගෙන අර තලන්න. කෝල් එකක් ගන්නවා. හරි බෝල. අතෙන් බලන්න. දැන් බලන්න. බෝල්ලෝ. මේක වැඩේ දෙක් කරන්නේ කොස්තා මේ අනුන් දෙන්නවා තාව නම්බ කවුරු ආවත් නැතත් ලීලි ගන්නවා කියලා පොලිසියට ගිහලා බාර ගන්නවා එච්චරයි. චුට්ටක් පිස්සුද යකෝ පොලිසිය ගාන යන්න. වැඩ දෙක තුන ආවවන්න හදන්න එපා. ඒ සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මොකද? මට කන්න ඕනද? නෑ සර් පොඩි ප්‍රශ්නයක් අහන්න. මම පොඩ්ඩක් චෝ කරලා ඉන්නද?
මේ පොඩ්ඩක් හිටපන් ජිප් එක එනකම්. පොඩ දෙන්න ඇතුළේ දාගෙන ගූ යන්න. කෙලින් ඉන්න බෑ. බලන්න. මේ අපේ අනිත් දෙන්න සර් අපි ඊළඟ ඕලියන් දෙන්නේ අපි පොලිසියට මල් වල්ලන්නේ කියන්නේ? නෑ සර් ළඟ කඩේ අයියා කෙනෙක් දුන්නේ. දන්සලුත් දාලා තියෙන්නේ. ඉබා. ඉබා. මේගොල්ලෝ කොහොමද එනකොටම බීලා හිටියේ මම තමයි වාහනේ අරගෙන ආවේ. නෑ අරු කිව්වේ අරු ඩ්‍රයිවිං කරන් ආවා කියලා. නෑ සර් මේ දෙන්නම තමයි එළවෙස මේ අනේ සර් අපි දෙක ගමනක් කරන ගමන් අපේ වාහනේ කැඩුනා. ඒ නිසා මෙතන අපිට යන්න දෙන්න සර්. සලාමි මුන් දෙන්නව චෙක් කරනවා. මේ හොර මූණු තියෙන්නේ. කො වීඩි දැයිසේ ගහන්නේ. තොපි කැම්පස් නේ. ගහපල්ලාකෝ කැප්ටන් එකක් අය. සලාමි වාහනේ හොඳට චෙක් කරන්න. ඩිගිය. සර් ඩිගිය තියෙන වාහනේ නේද? ඩිගිය චෙක් කරන්න. නෑ මේ ඩිගි බලන්න දෙයක් නෑ නේද වාහනේ චෙක් කරා නම්. අයියා මේ රාජකාරියට බාධා කරන්නේ. තොපි මේකේ අද මොන පිටින් අදිනවද නැහැ. චෙක් කරනවා. මේ හතර වෙනි මට පිළිලා ඉන්නවා. මේ සර් අපි බල ওই ජෝබි දාගනින්න කැම්පස් එකේ හරිද? මම ඕන තරම් අප්පුලත් එක්ක හැප්පිලා දිනවා අයියල්ලා. සර් මේ අපි පාර්ට් ටයිම් කරලා සර් අත්තරම සල්ලි හොයාගෙන සර් මේ ගමන යන්න ආවේ සර්. අනේ එහෙම නෑ සර් අපි යනවා. මගේ රාජකාරියට බාධා කරන්න එපා. නෑ. ඉක්කගෙන ඉන්න බලලා අයියල්. හරි නෑ මේ TTS බඩු පුරවල තියෙන නිසා ඒක ඇලිම වැටෙනවා නේද මොකද ඔක්කොම මේක ආය අකින්නත් වෙනවා සර්. සලාම් චෙක් කරනවා ඩිකිය. අයියල්ලා තනි. අයි සර් තේරුම් ගන්න නැත්te සර්. මට කියලා යකා උස ගන්න නැතුව අයියල්ලා. චෙක් කරනවා ඩිකිය. සලාමි ඩිකිය චෙක් කරනවා. අයියල්ලා. ගඩාෆි අයියේ නවතරේ සර්? නදීක මල්ලි. මොකෝ මේ කලබලේ? නෑ මල්ලි මේ කැම්පස්. මල්ලිලා වගේ නෙමු. මං එද්දි බං මේ බීඩි උරුර කසිප්පු ගදා මේ මුත කෙලින් ඉන්නවත් බෑ බං. අර මේ කැම්පස් පන්න ආපු යන්ද කොහෙද? බලහන්කෝ බං චාටර්නේ බලටත් එක්ක. ලාබරේ සර්. තරහට පොඩ්ඩක්. ගඩාෆි කොහොමද බන්නේ එකපාරට නිකන් පාස්සේ මේ ගඩාෆි අයියලා පැත්තනුනේ බං. දෙයියෝ මේ වගේ බං ආවේ කොහොමද බං ගඩාෆි අපි ඉන්න තැන හරියට මොනවද? අර කපිලයි විස්තරේ කියපු වෙලාවේ මං ගඩාෆියට මෙසේජ් එකක් දැම්මා ලොකේෂන් එකක් දැම්මා ළඟයි කිව්වා ඉන්නේ එහෙමද තව කී දෙනෙක්ද දැම්මද උඹ ලොකේෂන් එක උදව්වක් ගන්න හිතන් දැම්මේ බං මං වැරද්දක්ද කළේ නෑ ලීලි නෑ. උඹ කරපු දේ හරි. හැබැයි ආයෙයි වැරද්ද කරන්න එපා. එකෙක් මගෙන් කනේ පාර කුක්කියාව බං. අනේ නෑ සර්. මේ දන්න පොඩ්ඩක් ජොලියට ඉන්න ආතල්ලේ ඉන්නේ. ඒකයි. නැත්නම් මේ කැම්පස් එකේ හොඳ කොල්ලෝ ටික. මාට නම් මුන්ගේ මූණ වල හොඳක් පේන්නේ නෑ බං. බලන්න නිකන් මේ මිනිහම් මරපු හොරු ටිකක් වගේ. මොනවද බලන් ඉන්නේ කරපල්ලා බතම ටිකරිලියා මුඩකින් කලේ දීපන් අපිට දෙන්න කිව්වේ කලයක් මිසක් ලැට් බාල්දියක් නෙවෙයිනේ හා දැන් උඹ තමයි ටිකරිලියා ගණන් කලේ අතට උඹ බලයන් අතෙන්ට බලයන් ගිහින් පැනපන් හාව් උඹ ටිකරිලියානේ ගණන් නාරි දෙය යකට දැන් පද්ද බලයන් බල නේ දැන් ඵලයක් වනවන ලින්දට මොකද්ද කරන්නේ ආවපන්නේ
කවුද මට ආවපණින් කිව්වේ? කවුද කිව්වේ? බලන්න හිටන්. බලන්න. හරි. දැන් උඹ දියබරියා. උඹ කබර ගෝයා. ගිහින් කාපන් අරුගේ කකුල. එමුට කන්න බැරි. ඔය වෙජිටේරියන්ද? නෑ අයියේ මම කබර ගෝයානේ. මේ කකුල කෑවේ දියබරියනේ අයියේ. කබර ගෝයා ඉන්දියේ ලින්ද වටේනේ. හරි. මේ වරේ. ලින්ද වටේ නෙමෙයි. ඔගේ පුක වටේ කරගෙන දෙන්නේ පාරය. හරි. සීනියර්ස් වලට කතා කරන් දැන් නැද්ද බා? බල තමයි යකෝ මේ පද්ධතිය විනාශ කරන්න ඇත්ත. බලපි සරප. ගලවපිය. මේ සරප්පුම මලක් කියලා හිතාගෙන උඹට අක්කගෙන පේනවා. යක්කට ගිහින් කියපන් අපි බදිමු. ඔකක් දීපන්. Excuse me අයියේ අක්කේ මං ඔයාට ආදරේ අපි බඳිමුද බන්දිමුද? නැගිටපන්. දාගනි සරප්පුව. අලයන් බා හොස්ටල් එකට. පඩ හොස්ටල් එකට. මොකද්ද වරීඩ මේ කොල්ලෝගේ ආදර ගන්න බාබා. නදීක මල්ලි කියන නිසා උඹලට යන්න දෙනවා ඈ. හැබැයි ඉතින් මේ වගේ පාරවල් අයිනේ කසිප්පු ගගහ බීඩි ගගහ ඉන්න එපා. උන්ටත් ලැජ්ජයිනේ. එන වාහනේ අරන් ඵලයල්ල. අපි අතින් ආයි මෙහෙම වැරදි වෙන්නේ නැහැ සර්. කොරලිද? නෑ සර් තිප්පේ සර් මේ අපිට වගේ ගුමනාවක් වෙන්නේ නෑ සර් මේ වරදවා හිතන්න නැත්නම් සර් මේක ගෙනියන්න සර් අපිට වැඩක් නැහැ නේද ඔව් අපි සර් දෙමු සර්. ඔව් සලාම් මේක. අපි අර මේ කොස්තාපල් චමරි ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. එයාට දෙන්න පුළුවන්. හරි. එන ගියා. පරිස්සමින් යන්න සර් නං. දාබරේ සර්. ඔව්. මා අයියත් එක්ක හවසල පැත්තට එන්න. හරි හරි. මටත් එක්ක ලජ්ජ කරනවා මෝඩ පක්කුඩි. මන් නැත්තම් තොපි ඔක්කොම කූඩුවේ. කොස්තා උඹට මම හැමදාම කියනවා. අද කිව්ව කියලා හිතේ තියාගනි. උඹ නම් මට්ටු වෙනවා මට්ටු ඉල්ලක් දවසක. හරි හරි ඉතින් දැන් යමුතේ මට්ටු වෙන දෙයක් නැහැ මට්ටු රාන ඉන්නේ. සියා උඹට අපේ ගම්මැද්දේ යද්දි නිකමට කෝල් එකක් දාන්න බෑ නේද? ඕ අයියේ මේ එහෙම නෙමෙයි අයියේ මේ ලීලි අපිටත් එක්ක තමයි ඉතින් අයියට මැසේජ් එක දැම්මේ. ඔව් නේ. ඔව් අයියේ මේ සෑහෙන ලොකු උදව්වක් කරේ ඈ ජීවිතේට අමතක වෙන්නේ නැහැ වා කරපු උදව්ව නම්. මේ බටර් මට එපා. වාහනේ තත්ත්වය මොකද? වාහනේ අයිය අර කපිල ගියා යතුරු ටික ගෙන් තාම නැහැ මිනිස්සයා. කපෙලයාද පොර ඇති කසිප්පු වාඩි. මම වාහනේ හදන කෙනෙක් එවන්න. මම අයියට කියලා ආවේ කන්න හදන්න කියලා. එහෙනම් කාලම යන තැනක ගියා හැකි. මේ වාහනේ ලොක් කරලා ලොරියට නැගපල්ලකෝ. අයියේ මේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙවෙයි අයියේ ඉතින් ටිකක් ලොකු ප්‍රශ්නයක් නේ. ඇයි උඹලට අපේ ගෙවල් වලින් කනකට ප්‍රශ්නයක්ද? යෝ නෑ අයියේ එහෙම නෙමෙයි මේ අපි අයියට කියමු නේ බා. වෙන කරන්න දෙයක්වත් නෑ නේ බං ඉතින් නේ. මේ අපි අයියට කියමු. මොකද ඉතින් ඒ කාලේ ඉඳලා අයියා විතරයිනේ බං ඉතින් කැම්පස් එකේ අපිට විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්ට හිටියේ. අනේ මේ මුණිය මේ උඹේ වර්ණා දාපන් සංදේශයකට කියන්න තියෙන දෙයක් කියපන්කෝ. කියන්න දෙයක් නැහැ අයියේ. පෙන්වන්න දෙයක් තමයි තියෙන්නේ.
පොඩියව ලොරියට පටවන්න. අයියේ ඒතර මේ වෑන් එකට මොකද කරන්නේ? වෑන් එක ළඟ කොහෙන් හරි දාමු. අදලා යන්න වෙන්නේ නැහැ නේ කාක්. නෑ අයියේ අපි ඉතින් හිතලා කරපු දෙයක් නෙමෙයි අයියේ මේ. වෙන්න තියෙන දේවල් වෙලා ඉවරනේ. දැන් ඉස්සරහට වෙන්න තියෙන දේ ටික කරන්න බෑ. රැ වෙන්න කලින් වැඩේ කරන්න ඕනේ. කොඩියව පටවල කික්මන්ට. මේ ඉක්මන් කරමු මේ ගන්න ඉක්මන්ට. බලාගෙන ඉක්මන්ට. නඩාපියයි. ලොරිය ඇතුලේ කවුද ඉන්නවනේ අයියේ? අඩෝ සොරි බං කලබලයට අමතක වුණානේ. ඔය සුරා ඉන්නේ. මේ අපේ ගෙදර එකේ. මේ කොඩියව. මේ කටාපියයි මේ අපි ටික විතරක් මේක දැනගත්තොත් ඇති නේද? ඔව් ඔව්. සුරාවේ කස්ටකාල වැඩි වෙලා හන්දිද්දි මේ වැඩි වෙලා හිටපින්ද මම ලොරියට දාගෙන ආවේ. දැන් මේක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මූ නිදාගත්තාම මේ ඊට උදේට තමයි හැරෙන්නේ. කරපන් කඩාපිය අයියේ කියන්නද? එන තියන තැනක් පේන්නේ නැහැ නේ බං. ඔක තියලා ඉක්මනට බෑග් ටික කරවල ලොරියට නැගපල්ලකෝ. මේ අයියා අපි වෑන් එකටත් මොකක් හරි කරන්න ඕන. අපි දැන් එන්ටට මොකද බං කරන්නේ? දැන් ටැන්ට හොඳින් ඉන්නවා කියලා අපි දන්නවනේ. මොනවා ඌත් කරේ අපිට බලු වැඩේ. අපි ඉස්සෙල්ලා මේ වැඩේ ඉවරයක් කරලා දාමු. ඊට පස්සේ ඇන්ට ගැන හිතමු. ඇන්ටත් ආවද බං? කෝ? කවුද? එනෝ. මහත්යද සමරදිවාකර මම තමයි මේ මාතෘකා සර් අපි මේ නඩුවක් ගැන කතා කරගන්න ආවේ. අනේ සෝරි මේ වෙලාවේ මම නම් කතා කරන්නේ නැහැ. ඊට උදේ ඔෆිස් එකට ආවම කත්ති. අපිට ටිකක් හදිස්සි. අපි ඇතුළට ගිහින් කතා කරමුද? මේ ඇන්ටි මගේ යාළුවෝ දෙන්නෙක් ඇවිත් ඉන්නේ. ටී තුනක් දානවද? මං ටී බොන්නේ ප්ලේන් ටී. ඇන්ටි ප්ලේන් ටී දෙකයි. එන්න පුළුවන්. නඩාපියයි. නඩාපියයි. වර කල්පනාවක් මට තාම ඉදා ගන්න අමාරුයි බං මොකද? අයියට විතරක් නෙවෙයි අපිටත් හිතා ගන්න අමාරුයි වෙච්ච දේ. කොහොම පොඩි වෙලාවකනේ ඔක්කොම ටික උනේ. අපි දෙකේ වෙලා ඉඳන් බ්‍රේක් එක ගා ගන්නවා කපෝ ගන්න යනවා තාම. මාත්නේ. කොහොම අමාරුයි හිත හදාගෙන ඉන්නේ. මොනා කරන්නද ඉතින් මේක? වාකරික ඉවර කරගන්නත් බැහැ. සපත්තු හිර වැඩි මිනිස්සු රොප්පු වෙයි අපිට තරප්පු පෙළියේ යටපඩිය මතක වෙනවා බොහෝ අයට ඔබ කැම්පස්ද? නෑ අයියේ. එහෙනම් මොන මගුලක්ද මේක තුල කරන්නේ? හා? මම ලෙනින් අයියා හම්බෙන්න ආවේ. ලෙනින් අයියා මට පන්ති කරා. පන්ති? මේ බලවම බෑට අමු මේක ඇතුලේ පන්තිත් කරනවලු. ඒ බබා අරුදේ. මේ බලවම පිටවුන් ඇවිල්ලා ලෙනින්ගෙන් පන්ති අහගන්න. හලෝ මොකද? මම මේ ළඟ කියන්නේ? මොකෝ උඹ හිතුවද අපි මොකෝ ගිලී කියලා? මේ උඹලා දැන් මේ පන්ති කරන්න පටන් ගන්න කියන්නේ මේ පන්ති කරනවා. අම්මු මේ ලෙන්ගේ පොඩි ක්ලාස් ඉගෙන ගන්න ආපුගේ නෝට් එකක් ගන්න ඇවිල්ලා
ප්‍රශ්නයක් දුඹට. නෑ මට ප්‍රශ්න නෑ එකම බලයි. මල්ලි පරිස්සමෙන් බලයි. එන වරේ. බලන්න බම් පිස්සුවේ මම මේ රෙද්දස් නයි දාගන්නේ. ඊයේ තගේ ජීටි නැත්තම් මේව කරන්න බෑ බා. යකෝ මේව අම්බලවන්නේ. අනේ මේ උත්තර ආත්තා. මේ කොඩිය නම් මේ උදේ ඉඳලා කෝල් කරන්නේ. උඩ මොන වෙලාවද දන්නේ? පක්ෂ කාර්යාලය පැත්තේ ගියාවෙන්න බැරි. අදරයට මීඩියම් මුත් තියෙන එකේ ඒ ගැන කතා කරගන්න. අම්මු යන්න බුණ හැමදාටම කෝල් කරා. ඔය එක තරකට දීලා නේ. අරගේස. මේ හැබැයි ඕක අයින්න තිට දිනවනේ. මතකනේ ඔයලා කලිනුත් තෝම ගිහිල්ලා තියෙන්නේ. අපි ඔය කියන්නේ හොයන්නත් ගිහිල්ලා දිනවන්නේ. ඒක තාම මාත් මේ බලාගෙන ඉන්නේ. මේ අපි යන්න කාමරේ පැත්තට. පොඩි වැඩ වගේ පුතිනවා කතා කරගෙන. තවම අයි ටවුන් එකට ළඟයි කිව්වට අයියලා ගෙදර ටිකක් දුරයිනේ. ලීලි උඹලගේ ලොකේෂන් එක මට දාද්දි මම හිටියේ ටවුන් එකේ. එහෙම ටවුන් එකේ මම වාහනේ අරගෙන උඹව ගන්නවා. දැන් මේ යන්නේ තුල පාරෙන්. එහෙම අදාන පාරෙන් ගිහින් දැන් චෙක් පොයින්ට් පහක් විතර තියෙනවා. ඒ ඉඳන් අපි මේ අතුරු පාර වලින් දාගෙන යනවා. ඔව් එහෙම. යනවා ඉවරයක් නෑ නේ බං. අදාකේ ටවුන් එක කියලා කියන්නේ නෑ. ඒක අපි බම් මේ කොහෙවත් නැති ප්‍රශ්නයකට මේ දඩාපිය අයියව සම්බන්ධ කරගත්ත එක අවුල් නැද්ද? අවුල් බං. අවුල් කියලා අපි උපත් බං කරන්නේ. ඒ වැඩ නෑ. මොනවා වුණත් අද දවස් ඉවර වෙන්න කලින් කොටියට මොනවා හරි කරන්නම වෙනවා. එහෙමයි කියලා බං අපේ දඩාපියටම බලන්න මේ ලඩාපිය අයියත් එරිලැත්ද බං අපි එකපාරම මේ වගේ ප්‍රශ්නයක් කිව්වා. මේ අපිට බැරිද පොඩියගේ මිනිහ පුච්චන්නේ නැතුව කොහේ හරි හංගලා තියලා අපේ මේ ගමන කිපිටලා ඇවිල්ලා පොඩියගේ මිනිහ නිදහසේ පුච්චන්න. මට පිස්සුද බන් නීලේ. පුච්චන එක තමයි මචං හොඳම ආරක්ෂිතම දේ. කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නේ නැහැ නේ බං. අනික බං අපි අදම මේ වැඩ ටික ඉවර කරගත්තොත් අපිට බේරුමක් තියෙනවා. හරිද? මම කොහෙද ඉන්නේ? මල්ලිලා කවුද? අයියේ මේ අයියේ අපි මේ අර මේ ගඩාපි අයියාගේ යාළුවෝ මේ කැම්පස් එකේ. ගඩාපි? කවුද? අයියේ සයිකාරේ. අයියේ නදීක කැම්පස් එකේ නදීක අයියාගේ යාළුවෝ කැම්පස් එකේ. අපේ නදියාගේ. නදියාගේ සෙට් එකනේ. හරි. බාල්දියක් නැද්ද? මොකද අයියේ? කළු මල්ලි එන්න වගේ. කළු මල්ලි කිව්වේ නේ කබරේ යන්න මම යන්නේ ඉන්නේ පොඩි shopping එකක් ගනි. ඒ shopping එකක් ගනි අනේ ගනි shopping කවුරු නෑ. බෑග් එකේ නැත්නම් බාල්දියක් හරි ගනින් බං. මොකද හැරි බලන් උස්සන් ආවා කියලා. මේ ඔන්න උතන මගේ බෑග් එකේ. අනේ කොටියක්. මගේ බෑග් එකේ හක්කේ shopping එකක් ගනි. ඕක කලබල වෙන්නේ නැතුව shopping එකක් ගනින්කෝ. අපි බං මේ වාහනේ නවත්තන්නත් කියමුද බං? ගන්නවා අයියේ මේකට දාන්න අයියේ. ලීලේ මට තියන්කෝ බං. අනේ මට තියන්කෝ. මොකටද බං shopping බං? දන්නේ කියන්නේ බබන්. දකින්න අමාරුයි. මේ වාහනේ නවත්තන්න කියමු මේ. ලෙනින් මේ වාහනේ නවත්තනවාකෝ. ලෙනින් වාහනේ නවත්තන්න කොට. මොකක්ද කරගෙන දන්නේ Lagi koloriga, ada puluh sampai ke sana. Dia niware, ada koloriga sama dia ganggil. Puluh sahabat jendona, niware. අයියෝ නම් මේකට දැන්
හොද ගන්නකො. කොහොමද ඒක දාන්න? ඒක හරි ආය යන්නේ නැහැ. ඒක කරන් කටු. දීපු ඒවයි ගමනේ දානවා දැකලයි ඔක්කොමනේ. හරිද? හරි වගේ. හරිනේ. යන්න. අවුලක් නැහැ නේ.